මුලින්ම අපිව බලපු අපේ පළවෙනි වීඩියෝ එක බලපු අපේ 156 දෙනාටයි සබ්ස්ක්‍රයිබ් කරු 20 දෙන්නටයි බොහෝම ස්තුතියි. සුබ අලුත් අවුරුද්දක් වේවා ඒ 20 දෙනාට විතරක්. අර කැමරාව බලන්න හොඳේ මේක බලන්න එපා. මේ ඔව් බොහොම ස්තුතියි අපේ වීඩියෝස් බලපු හැමෝටම. ඒක තමයි මුලින්ම මට කියන්න ඕනේ. අපිත් තාම මේකට අලුත්. තව ඉස්සරහට අපි ඉතින් තව ලස්සන දේවල් ඕගලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. අපිට ආතල් එක කරද්දිනේ අපි නිකන් වීඩියෝස් දාන නිසා අපි ඕගලන්ට මොන හරි එහෙම මොකක් හරි ස්පෙෂල් මොන හරි ටොපික්ස් මොන හරි දෙනවා නම් දාන්න මේක ගැන වීඩියෝ එකක් කරන්න මේක ගැන වීඩියෝ එකක් කරන්න අපි අනිවාර්යෙන් මේක ගැන වීඩියෝ එකක් කරනවා. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ අපි දෙන්නා කැමති අපි දෙන්නට අනුව ලස්සනම චිත්‍රපටි 5යි හොඳම නළුව 5 දෙනයි. ලස්සනම නළුව 5 දෙනයි නිලිය ගැන අපි වෙනම වීඩියෝ එකක් දානවා. ඔව්. නිලිය ගැන වෙන දවසක් කතා කරන්න ඕනේ ඒක. එච්චරට නිලිය. නෑ. නිලිය තමයි අමාරු. මේ අපි පටන් ගමුනේ. වැඩි වැඩ ඇදින්න. අපි මුලින්ම ෆිල්ම්ස් ගැන කියනවද නැත්නම් ෆිල්ම්. ෆිල්ම්. ටක්කල් කියාගෙන යමු. ෆිල්ම්ස් නේ ටක්කල් කියන්නේ යන්නේ. නෑ අපි කියන්න ඕනේ කියමු. නමුත් අපි වැඩි දිගට අදින්න නැතුව ඉමු. හරි ඔයා පටන් ගන්න. ඔයා කියන්න. පළවෙනි ෆිල්ම් එක මම ඔයා රෑන්ක් එකක් මෙහෙම 1 2 3 නෙමෙයිනේ. ඔයා නිකන් ෆිල්ම් ආස 5ක් කියනවා. ඔව් මං ආස 5. මම මුලින්ම කියන්නම් මං ආස ෆිල්ම් එකක් තමයි ගමිනි. ඔව්. මගේ ආසම ෆිල්ම් එකක් තමයි රෑදනියල් දවල් මිගෙල්. හිනා වෙන්න බෑ. ඒතර මට ලැජ්ජයි. ඒනොට මං ඒකට ආසයි. මම පොඩි කාලේ ඉඳලා ස්වර්ණවාහිනිය යද්දි 100 පාරක් විතර බලනවා ඉස්සර. මට වෙන වැඩකුත් නැහැ නේද? ඔව් ඉස්සර ඒක ලස්සනයි. මම තාම මගේ ළඟදිත් බැලුවා බං. ඒකේ පොඩි ගතියක් තියෙනවා. අය අපි දෙන්නම් ඊළඟදී නෝ හම්බෙන්නේ ඉති බැලුවා. නේ ඒක එක තමයි ලස්සන 1 2 ඊට පස්සේ තුන පොඩ්ඩක් අර කොයි මිගයි මේක වගේ වුණා. අප්පිරි වෙන්නේ නැද්ද? දෙවෙනි ෆිල්ම් එක මං ආස ප්‍රවේගය. මට වාකින්කම් කියන්න පුළුවන් නෑ. මමත් දෙවෙනි ෆිල්ම් එක ප්‍රවේගය මෙහෙමයි. කොපි එකක් වුණා ඒක තමයි ලංකාවේ හිට් එක අද මං කියන්නේ. ඒක දෙබස් හරි කට්ටියට කටපාඩම්. ඒක තමයි මං ඒක තමයි මං හිතන්නේ ලංකාවේ මේ හුඟ කාලෙකට පස්සේ මිනිස්සු ගොඩාක් කැමති වෙච්ච ෆිල්ම් එක. මට හිතෙන්නේ. අදට ඒ මාර හයිප් එකක් දුන්නේ. අදටත් අපිට ඒක බලන්දි නිකන් කිසිම ක්‍රින්ජ් එහෙම මොකද එකක් නෑ. ඒක පෙන්නන පෙන්නසට බලන්නත් හිතෙනවා. පුළුවන්. ඔව්. තුන්වෙනි ෆිල්ම් එක තමයි මම ආස මචං. තුන්වෙනි ෆිල්ම් එක මම ආසයි විෂම භාග. මම බලලා නෑ. ඒක ෂෝට් ෆිල්ම්ස් එහෙම මං හිතන්නේ නැහැ. කොහමරි පැයක් මහලු වෙලාවක් නැහැ. ජසන් ඇන්තනි ඉන්නේ. මේකේ මේක ලස්සනයි. මොකද්ද මේ කතාව ලස්සනයි. මම බලලා නැහැ මේ ෆිල්ම්. පොඩක් බලන් ඉඳි පොඩක් කම්මැලි නිකන් ඒව කියන්නේ ඒනොට කතාව නිකන් වෙනම සීන් එකක්. පට ලස්සනයි. ඊට පස්සේ මම ආස ෆිල්ම් එකක් තමයි විෂම භාගයි නිවුස් පේපර් එකේ ෆිල්ම් දෙක මම එකට දානවා. හරි. ඊට පස්සේ මම ආස ෆිල්ම් එකක් තමයි ආසයි මම පියාඹන්න. පැතු පෙම් පැතු. ආසයි මම පියාඹන්න ඒ දවස්වල ඒක ලස්සනයි. ඒකත් හින්දි ෆිල්ම් එක කොපි එකක්. නමුත් ඒ දවස්වල ඒ ෆිල්ම් එක අනේ මන්ද ඉස්කෝලේ යන කාලේ මම ඒකේ රඟපාන අයගෙන් ආස පූජා මාෂම්කට විතරයි. මට අනිත් කිසිම කෙනෙක් ලස්සනට රඟපානවා කියලා හිතෙන්නේ නැහැ. මට අනුව ඒ ඇක්ටිං වලට මම ආස නැහැ. නමුත් ඒකනේ අපි ආසිත දෙන්නේ. මදසලගේ නෑ. ඒ වෙන එකක්. ඔව් ඒකේ තියෙන පැතු පෙම් පැතු. ඒකත් කොපි එකක් තමයි. නමුත් අරක මං ආසයි පියාඹන්න එක ලස්සනයි. ආසයි මං පියාඹන්න එක ලස්සනයි. මං ආසයි කොහෙද පියාඹන්න ආස? මං ඊළඟට ආසයි රංජා. sorry one shot one. one shot one ඔයකට කිව්වේ. නෑ රෑ දනියල් දවල් මිකල්. one shot one. one shot one උත් හොඳයි ඉතින් නේ. අපි හෝල් එකට ගිහලා බැලුවා මතකද? ආතල්. අම්මයි තාත්තයි මයි. ඒක ලස්සනයි. අර මේ අපේ ඉම්පාල් එකේ. ඒකත් කොපි එකක් තමයි ඉතින්. ලස්සනයි. අන්තිමට මම දානවා ෆිල්ම් දෙකක් එකට කුසබබයි පත්තිනි. ඔව්. අබයි තුනම දානවා මම. ඒ තුනටම මම ෆිල්ම් මටක් කිව්වා ඔයා එතකොට. මටත් මෙහෙමයි. ඒක නෑ අර පස්වෙනි එකක් විදියට අර ඒ අර රජකාලේ ෆිල්ම් සෙට් එකට මම ආසයි. ඊට පස්සේ හැදිච්ච එක රජ කතාවකටවත් ආස නෑ. ඒ අර මුලින් හැදිච්ච රජ කතා වලට මම ආසයි. මං ආසයි ජගි හොරා.
නෑ වීඩියෝ ටික මං ආසයි ධර්ම යුද්ධයයි ගින්නින් උපන් සීතලයි දෙකම එක වගේ ආසයි මම. ධර්ම යුද්ධය නෑ ධර්ම යුද්ධය ධර්ම යුද්ධයට මම ආසයි. නමුත් මං ආස ධර්ම යුද්ධයේ මලයාලි ෆිල්ම් එකට. ඒ කියන්නේ ඒකේ තියෙනනේ ෆිල්ම්ස් මම හිතන්නේ ලැන්ග්වේජස් 15 10 මලයාලි එක තමයි පළවෙනි පළවෙනියම ෆිල්ම් එක. සිරාල් නෑ මං හිතන්නේ මං හිතන්නේ ඒක. නෑ අජේ දේව්ගන් රඟපාන එක තියෙනවා. නෑ ඒ හින්දි එක කොපි එක. අරක තමයි ඒක. මං ඒක ආසයි. මං කමල් හාසන් එකට ආසයි. ඒ හින්දා මම ජැක්සන් ඇන්තනි එක බැලුවේ. මම ෆිල්ම් ඒ එකම ෆිල්ම් ජාති 4ක් බලලා තමයි අන්තිමට ජැක්සන් ඇන්තනි එක දැක්කේ. අතෝට අගිය නැති වෙනවා. මම බැලුවේ මුලින්ම ජැක්සන් ඇන්තනි එක. ඒතර මම නිකන් අම්මට සිටි වගේ එකක් වුණා. හරි. අපි දැන් කියමු නිකන් ස්පීඩ් යනවා වැඩි නිකන් ට්‍රේන් එකක් වගේ. එක පාට කොහේ හරි යන්න තියෙනවා. අපි දැන් කියමු නළුවෝ. ඕව පටන් ගන්න. මම මෙහෙමයි රඟපාන කියන්නේ හැකියාවත් එක්ක නැතුව කිව්වොත් මං ආස හේමාල් රණසිංහ. ඌ රඟපාන පුළුවන් ලස්සනට මං කියන්නේ ඊට වඩා රඟපාන පුළුවන් අය ඉන්නවා නේද නිකන් හේමාල් කියන්නේ නිකන් ෆුල් පැකේජ්. මට හිතෙන්නේ ඔව් හේමාල් කියන්නේ කරුවක්. හැබැයි මට හිතෙන්නේ හේමාල් රඟපාවනවා නම් ඒ ඩිරෙක්ටර් මාරම හොඳ ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ හේමාල්ගේ ප්‍රවේගී ෆිල්ම් එකේ රඟපෑම ඒ කියන්නේ ඩිරෙක්ටර් මාරම හොඳයි. ඒ හින්දා යාගේ ප්‍රවේගී ෆිල්ම් එකේ රඟපෑම මාරම ලස්සනයි. නමුත් අනිත් ෆිල්ම් ඔක්කොමත් එක්ක බලද්දී ඒක අර හේමාල්ගේ රඟපෑමත් එක්කම නෙමෙයි හේමාල්ගේ හැමදේම නිකන් හැබැයි එයා ලස්සන හොඳ පරිපූර්ණ මිනිස්සෙක්. ඔව් ලස්සන කොල්ලා. නටන්න පුළුවන් ඔක්කොම පුළුවන්. සීන් එක තියෙන්නේ හේමාල්ගේ ඔක්කොම ෆිල්ම් එක වගේ ආදරණීය කතාවක්. එතකොට හරි මමනේ දෙක. ඔයා තමයි දැන් මුලින් පළවෙනි කෙනා කියන්නේ. මම පළවෙනි එක්කෙනා මං ආස රොෂාන් රවීන්ද්‍ර. අඩෝ ඒව රොෂාන් රවීන්ද්‍ර එකට උනේ. මම හොඳ නළුවෙක් මං අහන්නේ එකට උනේ. මං ආසයි ඒ මනුස්සයා. සහෝදරයෙක් ඉන්නේ කියලා. මං ආසයි යාට. එයාගේ රඟපෑම ලස්සනයි. අනේ මන්ද මං ආසයි යාට. මං ආසයි ඊළඟට කලන ගුණසේකරට කූබිය එකේ ප්‍රියන්ත මහවුල්පදගම. කලන තමයි මගෙත් තුන. එහෙනම් අපි දෙන්නම එක. ඔය දෙක ඔය. ඔව් නෑ මං කියන්නේ තුන් අපි දෙන්නම එකට හරි කලන. ඊළඟට මගේ ඉන්නවා අෂාන් ඩයස්. සිරිපරකුම් එකේ පතිරාජ සෙනවි. ඒ නිසා නේ මම නිකන් අර මතක් වෙන්නේ ඒක තමයි ප්‍රධානම කට්ටියට මතක චරිතය. එයාව මම දැක්කා මේ ෆ්ලයිට් එකේ. හරි ලස්සන මිනිස්සෙක්. හොඳ උස්සන පාටත් ලස්සනයි නිකන් කළු නිකන් කොල්ලෙක් වගේ මම ඇස් දෙකට ඒ කියන්නේ ඇත්තටම මගේ දැන් මම මේ හතරද කියන්නේ ඔව් කලන තුනනේ මගේ හතර. ඔයා නෑ ඔයා ආසන්න කිව්වේ නෑ. ඔයා ආසන්න කිව්වද? නෑ. ඔයා කෙනෙක් කියනවා තුන්වෙනි කියලා. ඔව් මං කියන්නම් උද්දික මම ඉස්සර උද්දික කියනක පෑම වලට. ඒ කියන්නේ උද්දිකගේ ආපවලද පරණ නාට්‍ය මතකද නාට්‍යයක් තිබ්බ මන් දන්නේ ඒ නාට්‍ය කොහෙන් හරි හොයාගන්න පුළුවන් නම් අනේ අපිට කියන්නේ ඒක හොයාගන්න පුළුවන් විදිය. උද්දික තමයි නාට්‍ය ඉන්නේ අලුපාට හීන කියලා. අලුපාට හීන එකේ ඉන්නේ උද්දිකයි එයාට නෑ ඒ කළුවරලිය. ඔව් අලුපාට හීන එකේ මගේ එකක් දාන්න. කවුද උද්දිකයි පුංචි පැංචේ ඉන්නේ. පුංචි පැංචේ එළියට යන්න බෑ. යාට ඉර එළියට. අඩෝ මට මතකයි. බීච් එකට එම එක්කන් යනවා එක දවසක්. රෑට විතර යන්න පුළුවන්. හරි ලස්සන නාට්‍යයක්. ඒක කොහෙවත් නෑ බලන්නවත් කොහෙවත්. අඩෝ සිරාවට? එක එපිසෝඩ් එකක් නෑ. මම ඊළඟට ආසයි මට නම ආයි මතක නෑනේ. දර්ශන් ධර්මරාජ් නැති වුණා. එනකොට ඇක්ටිං වලින් දර්ශන් ධර්මරාජුයි බිමල් ජයකොඩි දෙන්නම මම එක විදිහට එකම වගේ ආසයි. බිමල් ජයකොඩි ඉස්සර ආසයි මම දැන් යාගේ රඟපාන එකට ආස නැහැ. ඔව් නාට්‍ය වල හැම එකෙම ඉන්න නිසා මට චුට්ටක් එපායලා දින් නැත්තම් හොඳයි. මගේ අන්තිමට මං කිව්වනේ දැන් ඔක්කොම. නෝ තව කෙනෙක් කියන්න ඕන. මට එකපාරට ඔළුවට එන්නේ නැහැ. මං කාවද කී හිටියේ මට මතක නැහැ. මං කියන්නේ ඊට පස්සේ ඔයාලා මතක කරගන්න. මං තව දෙන්නෙක් එකට දානවා. දුමින්දු තොරන්තන්නයි මහින්ද පෙරේර. ජයලත් මනෝරත්නයි. තුන් දෙනාම එකට දානවා. එක විදිහට ආසයි. මට එහෙම එක්කෙනෙක් පික් කරන්න කිව්වොත් එහෙම කරන්න බෑ. මං යනවා මෙතනින් අයින් වෙලා. ඒ වගේ. මම ආසයි ගාමිණී ෆොන්සේකට. අම්මෝ. ගාමිණී ෆොන්සේකයි ජැක්සන් ඇන්තනි. මට අමතක වුණා ජැක්සන්. ඒ දෙනා තමයි මං ආසයි. ජැක්සන් ඇන්තනිම ජෝ බේක්කම මං එකට දානවා. දැන් මම ජෝ බේක්කමගේ
ෆිල්ම් එච්චර බලලා නෑ. නමුත් මං ගාමිනීගේ පර්සනැලිටි එකට ආසයි. ආයි මම විජේනන්දසිරිටත් විජේනන්දසිරි අර මේවා මිස් වෙන අපිට ගොඩක් කට්ටියනේ. ඒ වුණාට එයාටත් ආසයි. ඉතින් මං ඒ කියන්නේ එයා තමයි මට හිතෙන විදිහට ලංකාවේ. සිකුරු හතේගේ අම්මෝ සිකුරු හතේ ෆිල්ම් එක කිව්වේ නෑනේ මම හිතාගෙන හිටියේ කියන්න. හරි ඒක තමයි අද අපි කරපු අපි ඒක තමයි අද අපි ඒක ගැන අපි ඔය ෆිල්ම් අපි දෙන්න කැමති රඟපානේම කැමති. ඒව තමයි අපි දෙන්න අද කතා කරනවා කියලා ඇත්තටම හිතුවේ. අපි දෙන්නට මිස් වෙච්ච එකක් තියෙනවා නම්. හැබැයි අපි දෙන්න ඒ ඔයගොල්ලෝගේ කමෙන්ට් එක දැක්කහම මේක අපිට මිස් වුණානේ කියලා හිතෙනවා නම් එහෙම දෙන්නෙක්ව අපි මචං ෆිල්ම් එක මතක නැති පුබුදු චතුරංග මට දැක්කේ කියලා මචං මම කිව්වා ෆිල්ම් එක. එහෙම එක ෆිල්ම් එකකුයි එක නළුවෙකුයි අපි ඔයගොල්ලෝගේ කමෙන්ට් වලින් තෝරලා අපි අනේ අපිට මෙයා අමතක වෙනානේ කියලා ඒ හිතන දෙන්නෙක්ට අපි ඒ කියන්නේ හොඳම එක ඔව් අලුත් අවුරුද්දට ටැග් එකක් දෙනවා. සරමුකුයි අනේ නෑ මම වීඩියෝ ටික ඔව් අලුත් අවුරුද්දට අපි ඔයගොල්ලන්ට ටැග් එකක් දෙනවා. ඒ හින්දා අදම වීඩියෝ එක බලලා අදම ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න අපි YouTube වීඩියෝ කොහොමද ප්‍රොමෝට් පාන එහෙම නේද සාමාන්‍ය ප්‍රොමෝට් කරන්නේ. අම්මෝ මට ලැජ්ජයි අම්මා මාව එළියට ගන්න. ඔව් ඒක එහෙම නෑනේ කට්ටිය ප්‍රොමෝට් කරන්න අපිත් එහෙම කරමු. අම්මෝ නෑ ඇත්තටම ප්‍රොමෝට් නෙමෙයි මම අපේ අක්කලා මොලේ තියෙනවා. ප්‍රොමෝට් වලට වැඩිය මම කියන්නේ නෑ, අපි නෑ, අවුරුද්ද දෙනවා. ඒ හින්දා මම හිතුවේ අපිට මිස් වෙච්ච දෙකක් අපිට අපි දෙන්නම කැමති වෙන්න ඕනේ එක වගේ. අපි දෙන්න කැමති වෙනවා කියන්නේ නිකන් අර නිකන් අම්මට සිරි වගේ එකක් වෙන එකක් වෙන්න ඕනේ. එහෙම දෙන්නෙක්ට අපි දෙනවා. ඒ වගේම ආයෙත් බොහොම ස්තුතියි. අපි දෙන්නා බලන් ඉන්නවට. ඔව්. බොහොම ස්තුතියි. අපි දෙන්නා බලන් ඉන්න ඕගොල්ලෝ ආසාවෙන්ද දන්නේ නැහැ. හැබැයි ඉතින් කමෙන්ට් එකෙන් හරි බලන් ඉන්නනේ thank you. බලන් ඉන්න. එහෙම බලන් ඉවරයි. ඉන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කිව්වේ නෑ අපි. සුබ අලුත් අවුරුද්දක් වේවා. එසේම වේවා. thank you.